අද මං අරගෙන ආවේ ඉතාලියන් රෙසිපි එකක්. ඉතාලියන් බෘස්කෙත්තා තමයි අද හදන්න යන්නේ. බෘස්කෙත්තා හදන්න අපිට ඕන වෙනවා බැසිල් කොළ, විනාකිරි, ඔලිව් ඔයිල්, ගම්මිරිස්, තක්කාලි, සුදු ලූණු බික් 2-3, ලුණු ස්වල්පයක් සහ බගට් බ්‍රෙඩ්. එහෙම නැත්නම් මේකට කුඩා පාන් වර්ගයක් භාවිතා කරන්නත් පුළුවන්. අපි මුලින් තක්කාලි ටික පොඩිවට කපාගෙන යමු. මම මෙතන අරන් තියෙන්නේ චෙරි ටොමැටෝ. ඔයාලට පුළුවන් ඕනෑම තක්කාලි වර්ගයක් පාවිච්චි කරන්න. තක්කාලි පොඩිවට කපා ගත්තට පස්සේ සුදු ලූණුත් අපි පොඩිවට කපා ගන්න ඕනේ. ඊට පස්සේ බැසිල් කොළත් පොඩිවට කපාගෙන මේකට එකතු කරගන්නවා. දැන් මේකට විනාකිරි මේස හැන්දක්, ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්, ලුණු ඔයාලගේ රසයේ හැටියට දාගන්න පුළුවන්. මේ වෙලාවේ ගම්මිරිසුත් එකතු කරගන්න. සේරම හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි අපේ පාන් එක කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත පාන් පෙති වලට ඔලිව් ඔයිල් ටිකක් දාලා දෙපැත්ත ටෝස්ට් කරගන්න ඕනේ.
මේ විදියට දෙපැත්ත ටෝස්ට් වුණ පාන් පෙත්තට සුදු ලුණු බික් එකක් අරගෙන හොඳින් අතුල්ල ගන්න. සුදු ලුණු ගාගත්ත පාන් පෙති උඩට අපි හදාගත්ත සැලඩ් එකෙන් ටික ටික දාගන්න. මේක ඔයාලට විශේෂ අවස්ථාවකට ඇඩ්වර්ටයිස් එකක් විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්නැක් එකක් විදියටත් මේක ඔයාලට හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් මේක. අමතක නොකර පාන් පෙති වලට මේ සැලඩ් එකේ ජූස් එකක් ටිකක් දාගන්න. ඒකෙන් හොඳ රසයක් එනවා මේකට. ඉතින් මේ විදිහට තමයි ඉතාලියන් බෘෂ්කෙත්ත හදාගන්නේ. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන එනකම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න.